ඔන්න ආයෙමත් පේපර් පල්ප් ටිකක් හදාගත්තා. හැබැයි මේ දවස්වල පේපර් පල්ප් එකට මම ග්ලූ ටිකක් මෙහෙම එකතු කරගත්තා. ඒකෙන් හොඳ අර තදට අපිට ගොරෝසුට වේල ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ග්ලූ එකතු කරගත්ත පේපර් පල්ප් ටික ඔයා කැමති ෂේප් එකකට හදාගන්න තියෙන්නේ. මගේ මේ මෝල්ඩ් එකේ ෂේප් එකටත් මම හදාගත්තා. ඒවට නැත්තම් බෝල කරලා රවුන්ඩ් කරලා නිකන් අර අතේ රෝල් කරලා වගේ හදාගන්නත් පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ කලරින් පාර්ට් එක. මම ෆුඩ් කලරින් තමයි දාන්නේ. ඔයාලට පේනවා පැත්තකින් තියෙන එක එක ෂේප්ස් වලින් මම හදාගත්ත පේපර් පල්ප් එක එක ෂේප්ස්. ඉතින් කලරින් දාද්දි මම වතුර ටිකක් එකතු කරගෙන දානවා. මොකද කලරින් එක ඉක්මනට ඇබ්සෝබ් වෙන නිසා මට කලර්ස් ටික පොඩක් බ්ලෙන්ඩ් වෙලා ගන්න ඕන නිසා තමයි මම වතුර ටිකක් එකතු කරගත්තේ. ඉතින් මේකෙන් එක එක ෂේප්ස් වලට හදාගෙන ඔයා කැමති ක්‍රාෆ්ට් වැඩක් මේ පේපර් පල්ප් වලින් කරන්න පුළුවන්. එක ෆ්‍රෙන්ඩ්ලි දේවල් වලට ආසයට වෙන්න හොඳ අදහසක් පේනවනේ. රවුන්ඩ් හැටියට තියෙනවා, බෝල හැටියට තියෙනවා, මේ හැම જાතියෙම තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මේ වගේ ලස්සනට හදාගත්ත ඒ පේපර් පල්ප් වලින් නිම කරගත්ත ලස්සන ඉයරින් එකක්. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.